හයි යාළුවනේ ඔයාලා හැමෝම SL Cook with ආශි channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් කට්ටිය කන්න අකමැති ඒත් ගොඩක් ගුණ තියෙන ආහාරයක් ගැන. ඉතින් ඔයාලා කැමති නැද්ද කන්න අකමැති කෑමක් වෙනස් විදිහට හදලා කාලා බලන්න? එහෙනම් අනිවාර්යෙන්ම skip නොකර වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා දැනන් හිටියද කෙසෙල් ගහේ මල? එහෙම නැත්නම් කෙසෙල් මුව. කෙසෙල් මුවට කොච්චර දෙයක් අපේ ශරීරයට කරන්න පුළුවන්ද කියලා. කෙසෙල් මුවේ ගුණ ගැන කතා කරද්දී විටමින් E, විටමින් D සහ විටමින් A සහ C කියන ඒවා අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි අඩු රුධිර හීනතාවය බලක්වනවා. රුධිර සීනි පාලනය ඇති කරනවා. ඒ වගේම බර අඩු කරනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. ඒ වගේම ඇන්ටිඔක්සිකාරක ගුණය නිසා පිළිකා පාලනයට උපකාරී වෙනවා. ඒ වගේම තන්තු නිසා දහන ක්‍රියාවලිය දියුණු කරනවා. අධික රුධිර පීඩනය පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි khනිජ ගුණ ඒ කියන්නේ කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් වගේ දේවල් අඩංගු වෙනවා. ඉතින් යාළුවනේ ආරක්ෂාකාරී පරිසරයක හැදෙන වසවිස වලින් තොර මේ වගේ දේවල් ආහාරයට ගත්තහම අපේ ශරීරයට කොයිතරම් දේවල් ලැබෙනවද? එහෙනම් අපි බලමු කොහොමද මේ වෙනස්ම විදිහට කෙසෙල් මුව හදන්නේ කියලා. ලෙඩ රෝග වලින් අඩු මේ වගේ ආහාර ඉඳලා හිටලා හරි කන්න ළමයි. මොකද අපි හැමෝම කැමතිනේ ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වගේම ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් දැක්කම කවදාවත් මග හැරලා යන්න එපා. අනිවාර්යෙන්ම වෙනස් විදිහේ රෙසිපි එකකින් හරි හදලා කාලා බලන්න. ඔයාලා කන්න කැමති තවත් ඒ වගේ කෑම තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කියලා දෙන්නම් වෙනස්ම විදිහට කොහොමද ඒවා හදාගන්නේ කියලා. මේ ලෝකේ ඉතින් සතුටින් ඉන්නව තරම් දෙයක් නෑනේ ළමයි. සතුටින් ඉන්න නම් අපි නිරෝගීමත්ව ඉන්නත් ඕනේ. ඒක තමයි වැදගත්. ඉතින් අන්තිමේදී මෙන්න මේ විදිහට තමයි කෙසෙල් මුව රෙසිපි එක හැදුනේ. එහෙනම් යාළුවනේ ඔයාලත් මේ විදිහට කෙසෙල් මුව හදලා බලන්න. හදලා බලලා රසයි නම් මටත් කියන්න. ඒ වගේම මේ කෑමට නමකුත් කමෙන්ට් කරන්න යන්න.